හැම්බිරිස්සක් හදිච්ච ගම මම නම් ගිහලා ඇමොක්සිලින් කරලා බොනවා. එකෙන් හොඳ වෙනවා. හැබැයි අද මගේ පුතාටත් උණ හැදුනා. එයාටත් මේ බෙහෙත් එක අරන් දුන්නා. හැබැයි හොඳ වුණේ නැහැ. දැන් එයාට ගොඩක් අමාරුයි හොස්පිටල් එකේ බෙහෙත් ගන්නවා. මේ කතාව වර්තමානයේදී අපිට බහුලව ඇහෙන්න ලැබෙන කතාවක්. එහෙම වෙන්නේ කියලා හිතුවද? ඉතින් ඔයා සාමාන්‍ය උණක් හැම්බිරිස්සාවක් හදිච්ච ගම වෛද්‍ය නිර්දේශයක් නැතුව ඇන්ටිබයොටික් කරන් බොනවද? වෛද්‍ය නිර්දේශයකින් ගත්ත ඇන්ටිබයොටික් එක නියමිත මාත්‍රාවෙන් සහ නියමිත කාලය පුරාවට ඔයා සම්පූර්ණ කරන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔයාගේ ලෙඩේ පොඩ්ඩක් සනීප වෙච්ච ගමන් බෙහෙත් නතර කරනවද? එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගේ වෙනත් රෝගයක් සඳහා නිර්දේශ කරපු ඇන්ටිබයොටික් එක ඔයත් තරම් බොනවද? එහෙමනම් අනාගතයේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන භයානකම සෞඛ්‍ය ගැටලුව ඔයා නිර්මාණය කරනවා. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි වර්තමානයේදී ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් නැත්නම් ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් ඇතිවීමේ ඉතා ඉහළ අවදානමක අපි ඉන්නේ. ඒකට හේතුව ඔයා මේ මුලින් කරපු වැරදි වැඩ වෙන්න පුළුවන්. අපි බලමු ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකක් එහෙම නැත්නම් ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් මේ ෆොටෝස් ටික බලන්න. මේ තියෙන්නේ කිසියම් බැක්ටීරියා ආසාදනයක් ආවට පස්සේ ඒකට අපිට භාවිත කරන්න පුළුවන් ප්‍රතිජීවක මොනවද කියලා බලන ඇන්ටිබයොටික් සෙන්සිටිව් ටෙස්ට් එක. එහෙම නැත්නම් ප්‍රතිජීවක සංවේදීතා පරීක්ෂණයක්. මේකේ තියෙන්නේ මේ R කියලා දාලා තියෙන්නේ මොකද්ද? R කියලා කියන්නේ රෙසිස්ටන්ස්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි බහුලව භාවිත කරන ඇන්ටිබයොටික් වර්ග. මේ රෙසිස්ටන්ස් කියලා කියන්නේ මේ අදාළ බැක්ටීරියාව මේ සාමාන්‍යයෙන් අපි බහුලව භාවිත කරන ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී කියන එක. ඉතින් ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් කියලා කියන්නේ සාමාන්‍ය අපේ බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා අපි භාවිත කරන්නේ බැක්ටීරියා නාශකම නැත්නම් ඇන්ටිබයොටික්. මේ ඇන්ටිබයොටික් වලින් මේ බැක්ටීරියා විනාශ නොවි ඔවුන්ට වර්ධනය වෙලා පැතිරෙන්න තියෙන හැකියාව තමයි ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඉතින් මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එක ආවම අපිට තියෙන හානිය මොකද්ද? ඒ පිළිබඳව ඔයා හිතලා බලුවද? පළවෙනි කාරණේ තමයි සාමාන්‍යයෙන් අපි වර්තමානයේ අපිට පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි සාමාන්‍ය සුළු බැක්ටීරියා ආසාදනයක් පවා ඉතාමත් මාරාන්තික වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට වර්තමානයේදී ශල්‍ය කර්මයක් ආරක්ෂිතව කරන්න පුළුවන්. මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකකින් හින්දා ශල්‍ය කර්මයකින් පස්සේ එන ආසාදනයක් මාරාන්තික වෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් අද නොමේරුවල අදුරවන්න එන බැක්ටීරියා ආසාදනය පහසුවෙන්ම අපිට ප්‍රතිකාර කරලා උන්ව බේර ගන්න පුළුවන්. හැබැයි අනාගතයේදී මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකකින් හින්දා මේ වගේ ආසාදන මාරාන්තික වෙන්න පුළුවන්. අපිට උන්න බේරා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අනිත් කාරණේ අපිට සාමාන්‍ය දතක් ගලවලා කිසිම ආසාදනයක් නැතුව නැත්නම් ආසාදනයක් ආවට පස්සෙත් අපිට පහසුවෙන් ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි අනාගතයේදී දතක් ගලවලා ඒ හරහා එන ආසාදනයක් මාරාන්තික එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එක බලක්වා ගත යුත්තේ. ඉතින් මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකෙන් බලපාන ප්‍රධාන හේතු මොනවද? ඒ තමයි ඔයා නොදැනුවත් හෝ දැනුවත්ව කරන මේ මම ඉස්සෙල් සඳහන් කරපු වැරදි ටික. ඒ මොනවාද? පළවෙනි එක තමයි සාමාන්‍ය උණක් හැම්බිරිස්සාවක් හැදුනම නිසි වෛද්‍ය උපදේශයක් නැතුව ඔයා ගිහලා ඇන්ටිබයොටික් ගයක් ගන්නවා. එහෙම නැත්නම් වෛද්‍යවරයා නිර්දේශ කළ මාත්‍රාව සහ ඒ කාලය ඔයා සම්පූර්ණ කරන්නේ නැහැ. අනිත් එක වෙනත් රෝගයක් සඳහා වෙනත් පුද්ගලෙක් සඳහා නිර්දේශ කරපු ඇන්ටිබයොටික් එක ඔයා අරන් බොනවා. ඊට අමතරව වගා බිම් වලට සත්ව ගොවි පළවල් වලට අධික ලෙස කෘමිනාශක වර්ග එහෙම නැත්නම් ප්‍රතිජීවක වර්ග භාවිත කරන එකත් මේකට එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් ඇවිල්ලා කියලා අපි හඳුනාගන්නේ කොහොමද? ඒ හඳුනාගන්නේ මම ඉස්සෙල්ලා සඳහන් කරපු ඇන්ටිබයොටික් සෙන්සිටිව් ටෙස්ට් ප්‍රතිජීවක සංවේදීතා පරීක්ෂණය. ඉතින් මේ භයානක සෞඛ්‍ය ගැටලුවෙන් ආරක්ෂා වීමට නම් ඔයා මොනවද කළ යුත්තේ? පළවෙනි කාර්යය නිසි වෛද්‍ය උපදෙසක් නැතුව සාමාන්‍ය උණක් හැම්බිරිස්සාවක් ආවමත් ගිහිල්ලා ඇන්ටිබයොටික් කරන් ඔයා බොන්න එපා. පළවෙනි කාර්යය. දෙවෙනි කාරණේ තමයි වෛද්‍යවරයා නිර්දේශ කරන ඇන්ටිබයොටික් එක නියමිත මාත්‍රාවෙන් නියමිත කාලය පුරාවට අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාගේ ලෙඩේ පොඩ්ඩක් සුව වෙච්ච ගමන් ඇන්ටිබයොටික් එක බොන එක නවත්තන්න එපා. ඊළඟ කාරණේ වෙනත් පුද්ගලයෙකුට එහෙම නැත්නම් වෙනත් රෝගියෙකුට නිර්දේශ කරපු ඇන්ටිබයොටික් එක ඔයා අරන් කවදාවත් පාවිච්චි කරන්න එපා. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ ඇන්ටිබයොටික් එකක් එහෙම නැත්නම් මේ බෙහෙත් එකක් නිසා ඔයාට අතුරු ආබාධයක් ආවොත් එහෙම ඔයාගේ උවමනාවට ඒක නවත්තන්න එපා. ගිහිල්ලා එම ඇන්ටිබයොටික් එක නිර්දේශ කරපු වෛද්‍යවරයා හමු වෙලා වෛද්‍යවරයාව දැනුවත් කරන්න. ඉතින් මේ විදිහට ඔයා කටයුතු කරනවා නම් මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එක එහෙම නැත්නම් ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතිවීම ඉතාමත් පහසුවෙන් අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ දායකත්වයක් ලබා දෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සමහර කෙනෙක් කියන්න පුළුවන් මම එක වතාවක් විතරයි අදට විතරයි වෛද්‍ය නිර්දේශයක් නැතුව ඇන්ටිබයොටික් එකක් ගන්නෙ. එහෙම කියලා හිතන්න පුළුවන්. හැබැයි එකපාරක් ගත්තත් මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකක් ඇති වෙන්න හොඳටම ප්‍රමාණවත්. ඒකට හේතුව මේ බැක්ටීරියා කියන එක ඉතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන ජීවි කොටසක්. ඉතින් මේ වැදගත් පණිවිඩය අනිත් අයටත් දැනගන්න ඔයා ෂෙයා කරන්න. ඉතින් මේ පිළිබඳව මොකක් හරි ගැටලුවක් ඔයාලට තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න මම අනිවාර්යෙන් උත්තර දෙන්නම්. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එක වර්ධනය වීම වළක්වලා අනාගතයේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන මේ භයානක සෞඛ්‍ය ගැටලුවෙන් ආරක්ෂා වෙමු කියලා මම මතක් කරනවා.